ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව. මම ඊට කලිනුත් වීඩියෝ එකක් දැම්මා. ඒකේ නිව් අප්ඩේට් එක විදිහට තමයි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම්. ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබොත් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම උසස් වලින් පස්සේ ඔයගොල්ලෝ උසස් අධ්‍යාපනයට යොමු වෙද්දී ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන ඔයාලව නොමිලේ දැනුවත් කරන WhatsApp channel එකක් මේ වෙද්දී හදලා තියෙනවා. ඒකේ link එකත් මම description එකේ දාලා තියන්නම්. ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. මම ඊට මාසයකට වගේ කලින් වීඩියෝ එකක් කරා. මම මේ වීඩියෝ එකේදී කීවා රිසල්ට් ගොඩක් වෙලාවට එන්නේ මැයි මාසේ මුල් සතිය වගේ කියලා. ඒ වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඊට කලින් රිසල්ට් එනවා කියලා අපි සාමාන්‍යයෙන් අප්ඩේට් එකක් දෙද්දී ගොඩක් දුරට ඒ ගැන හොයලා බලලා තමයි අප්ඩේට් එකක් දෙන්නේ. මේ විදිය ඔයගොල්ලෝ නිවුස් ෂෙයා වෙනවා දැකලා ඇති අප්‍රේල් 20 න් පස්සේ රිසල්ට් නිකුත් කරනවා කියලා. ගොඩක් දුරට ඔයගොල්ලන්ට අප්‍රේල් 20 න් පස්සේ රිසල්ට් එයි. හැබැයි අප්‍රේල් 20 පහු වෙනවත් එක්කම රිසල්ට් නිකුත් කරන්නේ නැහැ. බොහෝ දුරට මේ වෙද්දී ඔයගොල්ලන්ගේ රිසල්ට් අවසාන අදියරේ තමයි පවතින්නේ. හැබැයි හරියටම ෆයිනලයිස් කරලා ඔයගොල්ලන්ට රිසල්ට් ලබා දෙද්දී බොහෝ දුරට අප්‍රේල් මාසේ අවසාන සතිය සහ මැයි මාසේ මුලින් පටන් ගන්න සතිය තියෙන අන්නේ සතිය ඇතුළත තමයි බොහෝ දුරට ඔයගොල්ලන්ට රිසල්ට් නිකුත් කිරීම සිදු කරන්නේ. ඒ කියන්නේ 28 න් පටන් ගන්න සතිය සහ 4 වෙනිදායින් ඉවර වෙන සතිය තියෙන අන්නේ සතිය තුල තමයි බොහෝ දුරට ඔයගොල්ලන්ට රිසල්ට් නිකුත් කිරීමට ඉඩ තියෙන්නේ. ගොඩක් දුරට ඒ සතිය මුලම වගේ ඔයගොල්ලන්ට රිසල්ට් ලබා දෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. සමහර විට ඊට දවස් දෙකකට වගේ කලින් ඔයගොල්ලන්ට රිසල්ට් නිකුත් කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක ලොකුවට විශ්වාස කරලා කියන්න බෑ. ගොඩක් දුරට අර සතිය ඇතුළත තමයි ඔයගොල්ලන්ට බොහෝ දුරට රිසල්ට් නිකුත් කරන්නේ. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රිසල්ට් නිකුත් කිරීමෙන් පස්සේ ඔයගොල්ලන්ට යොමු වෙන්න තියෙන සියලු උසස් අධ්‍යාපන අවස්ථා සහ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන අපි මේ YouTube නාලිකාව හරහා දැනුවත් කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.